රාගයේ නැමැති වහල් බව තුල ඉඳගෙනමයි රාගයෙන් නිදහස් වෙන කුසල් කරන්න වෙන්නේ. මිදිලා නෙවෙයි. මොකද එහි පුණ්‍ය විපාකයයි මිදීම. ඒ නිසා රාගය මුල් කරගෙන සිද්ධ වෙච්ච දේ මුල් කරගෙන තැවෙන්නත් එපා. රාගය මුල් කරගෙන අනාගතේ ප්ලෑන් ගහලා සිහින ලෝකවල ඉන්නත් එපා. එතකොට ඔබට වර්තමානයේ මග හැරෙනවා. ගිය රාගේ ගියා වේ. ඉපදෙන එකක් ඒ වෙලාවේ බලමු. මේ මොහොතේ කුසල් වඩ. හොඳට හිතන්නකෝ මම කියන්නේ. ඔන්න ඔච්චරයි මට කියන්න ඕනේ. එක දේ එක බණපදේ තමයි මේ ගොඩාක් කියන්න හදන්නවා. ඒ කියන්නේ අතීතය ගැන තැවෙන්න එපා. අනාගතේ සීනමවන්න එපා. එහෙම වුණොත් වෙන්නේ වර්තමානයේ මග හැරෙනවා. මොකද අතීතය ගැන හිතන්නේ අනාගතේ සැලසුම් කරන්නේ වර්තමානයේ තුලයි. අතීතයේ දෙයක් හිතලා දුක් වෙනවා කියන්නේ ඔබේ දුක තියෙන වර්තමානයේ. අනාගතය ගැන හිතලා සිහින ලෝක ගැන හිතලා ඔබ වෙහෙසෙනවා කියන්නේ ඔබට වෙහෙස තියෙන වර්තමානයේ. හැම වෙලාවෙම වර්තමානයේ දුකයි වෙහෙසයි විතරයි. එතකොට සතුටින් ඉන්න බෑ පින්වතුනි. එතකොට අනාගතය අමතක කරන්න දක්ෂ වෙන්න, අනාගතයට මොහොන දෙමු කියලා දක්ෂ වෙන්න, වර්තමානයේ ලැබුණ කුසලේ කරන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ ද්වේෂය නිසා තරහ ගිහිල්ලා බැනපු ඒවා, කියපු ඒවා, කරපු ඒවා ඊ අතීතය ගැන පසු නොතැවී ඉන්න ඕනේ. අනේ මට මේ තරහ යනවා, මට මොකක් වෙයිද, මෙහෙම තරහ ගිහිල්ලා මට අනාගතේ මොකක් වෙයිද කියලා ඒ අනාගතය ගැනත් කල්පනා නොකරෙමු. වර්තමානයේ කුසල වඩමු. උන්ට කල්පනා කරන්නකෝ. නැත්තම් මේ මූණ වලින් සිනහාවක්, සිරියාවක් ගන්න අමාරුයි. අපරාධ මිනිස්සු දුකසේ ජීවත් වෙනවා. හරියට දුකසේ ජීවත් වෙනවා. මං මෙහෙමයි දරුවන් හැදුවේ, අවසානයේ දරුවෝ මට මෙහෙමයි කළේ. හදපු දරුවෝ නිසාම දරුවෝ හැදුවේ අතීතේ. දරුවෝ ඉස්කෝලේ යවි අතීතේ. ඒ දරුවෝ වෙනුවෙන් කැප වුණේ අතීතේ. ඒ ළමයි දැන් ළඟත් නැහැ. නමුත් උඹලට මම මෙහෙම කළා, උඹලා මට මෙහෙමයි කළේ කියලා ඔබ දුක් වෙන්නේ වර්තමානයේ. ඔබට දුක දුන්නේ ඇත්තටම ගත්තොත් ළමයි නෙවෙයි, ඔබමයි. ඔබ අතීතේ දුකක් වර්තමානයට අරගෙන. හොඳට බලන්නකෝ. මේ ළමයි දැන් මෙහෙමනම් මේ ඊයේ පෙරේද මොම් කසාද බැන්දේ යේලිගේ බස් හැරම් පුතා මට මෙහෙම කරනවා නම් මට අනාගතේ කොහොම වෙයිද? මට අනාගතේ පාරට බහින්න වෙයි. ඔන්න අම්මලාගේ ප්ලෑන්. දැන් මේ යේලි කියපු මොකකට හරි පුතා අම්මා කටවහ ගන්න කියලා කිව්ව එකයි වචනයයි කිව්වේ. දැන් අම්මා පුටු ඉඳලා කල්පනා කරනවා මේ කිගේ වචනේ අරන් මගේ රත්තරන් කොල්ලා මෙහෙම වෙනස් වුණා නම් අනාගතේ මේ කොල්ලා මාව මරන්න උනත් ඉඩ. මොකද මුගලන් මහරහතන් වහන්සේට පවා මෙහෙම වෙලා තියෙනවනේ. දැන් උන්ද හිතනවා මම මේ බණයි කල්පනා කරන්න කියලා. මට එහෙම වුණොත් මහ පාරට යන්න වෙන්නේ. මං කොහේ කියලා යන්නද? කොහොමද අපේ පවුල හරි වැදගත් පවුලක්. මං ඒවට මෝන දෙන්නේ කොහොමද? මං කෝච්චියට පයින්නවා. අර එක වචනෙට හිතන දේවල් බලන්නකෝ. අර සංඝරක්කිත තෙරුන් තමන්ගේ ගුරු හාමුදුරන්ට වටාපතින් ගැහුවා වගේ පොඩි හාමුදුරන්ට හම්බෙච්ච රත්තරන් පාට රෙද්දක් ගුරු හාමුදුරන්ට දුන්නා. ගුරු හාමුදුරුවෝ නෝක වැඩන්නේ නොහිදානවා කිව්වා.
මිනිහ පවන් සල්නකො දැන් වටාපත්ෙන් පවන් සල්න. ගුරු හාමුදුරුවෝගේ හිත කැඩිලා දැන් මං ගන්න. දැන් අරක ගත්තේ නැති එක හිතට ගියා. අර පවන් සලන්න දුන්න එක හිතට ගියේ නැහැ. දැන් පවන් සලන්න දුන්නා නෙවෙයි. ඒ කියන්නේ ගුරු හාමුදුරුවෝ ඇත්තටම සෙනෙහවන්තයි පොඩි හාමුදුරන්. ඒක ගියනේ අරක ගත්තේ නැති එක හිතට ගියා. කල්පනා කළා මේම හරියන්නේ නැහැ. මගේ ගුරු හාමුදුරුවෝ මාමා මගේ අම්මගේ අයියා. තමන්ගේම අයටත් තමන් එපා වෙනවද? ආය අහන්න දෙයක් තියෙනවද? පෞකාර ජීවිත මගේ. අර පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා. මේක හරියන්නේ මං යන්න සිවුරු ඇරලා. සිවුරු ඇරලා ගිහිල්ලා ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙනවා. එළුව රංචුකුත් ගන්න ඕන, හරක් රංචුකුත් ගන්න ඕන. මටම බෑ උදේ ඉඳලා ඇඳ වෙනකල් මැරෙන්න. ඇයි උයලා දෙන්න කවුරු හරි ඕන. රෙදි ටික හොදලා දෙන්න කවුරු හරි ඕන. අර ආසාවකට නෙවෙයි. ගෙදර වැඩ ටිකවත් කරවා ගන්න කවුරු හරි ඉතින් ඇහැට කන්න පේන කෙනෙක්. දැන් මේ පවන්සෙල්වට මේ හිතෙන් බැඳලා. ඊට පස්සේ කල්පනා කළා. ඕන දැන් දරුවෙකුත් හම්බ වෙනවා. ওই දරු පැටියත් තරම් කැවුමුත් අරගෙන ලොකු හඳුරු බලන් දෙනවා. ඔය සිවුරු ඇරපු ගමන් බැන්නට ওই දරු පැටියත් එක්ක ඇවිල්ලා මේ පොඩි උන් hina වෙලා ගුරු හඳුරන්ට වඳිනකොට ආයෙ මොකුත් කියන එකක් නැහැ. හැබැයි ඉතින් මං කරත්තෙන් ඇවිල්ලා බහිනකොට අපේ කියාතින් ওই පොඩි එක හැම බිමට වැටුණොත් ආයෙ මන් දෙන්නේ කියලා දුන්නා වටාපතින්. වටාපතින් ගැහුවේ ලොකු හඳුරන්න. ගුරු හඳුරු හිත දිහා බලාගෙන හිටියේ. ගුරු හඳුර කිව්වා පොඩි නම නෝනට නෙවෙයි ගැහුවේ මට කියලා. මහා පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාව අතින් අල්ලගත්තා. කිව්ව දැක්ක දෙහුවා. අනාගතේ ප්ලෑන් කළා හිත දුක් වෙච්ච හැටි. මගේ දේ ගත්තේ නෑ කියලා අතීතේ ගැන ඇතිවෙච්ච දුකයි අනාගතේ සැලසුම් කළ ඇතිවෙච්ච දුකයි ඔයාගේ සතිපට්ඨානේ බැහැර කරපු හැටි දැක්කද කියලා. ධම්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ මඟපල ශ්‍රාවකෙක් බවටවත්. වැටුණු දැනින්ම ගොඩාව. වැටිච්ච තැනින්ම ගොඩාව. ඉතින් ඒ නිසා අර අපිට කෙලෙස් තියෙද්දිම දැන් මං කිව්වොත් කෙලෙස් නැති කරගෙන අපි මේවා කරගන්න ඕන කියලා. කෙලෙස් නැති වෙන්නේ රහතන් වහන්සේටනේ. රාගයේ තියෙන කෙනෙක්මයි මේ කුසල රැස් කරගන්නේ. ද්වේෂයේ තියෙන කෙනෙක්මයි කුසල රැස් කරගන්නේ. මෝහයේ තියෙන කෙනෙක්මයි කුසල රැස් කරගන්නේ. ඒකයි සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළේ. මහණෙනි මේ විසකුරු සර්පයෝ 4 දෙනා පෝෂණය කර කර පඨවි ආපෝ තේජෝ වායෝ කොයි වෙලාවෙ දෂ්ට කරයිද දන්නේ නැහැ. එතනින් මිදෙන්න දුවද්දී පංච උපාදානස්කන්ධේ නැමැති වදකයා පිටිපස්සෙන් පන්නනවා. එතනින් බේරෙන්න ගමකට ගියාට පස්සේ හිස් ගෙවල් 6ක හිස් භාජන තියෙනවා. ඇස කන නාසය දිවකය මනස. ඒකට හොරු පනිනවා. රූප ශබ්ද ගන්ධ රස පහස. මේන් මෙදෙන්න දුවද්දි තව වදකේ පැන්නවා නන්දි රාගය. මෙතනින් ඈතර වෙන්න නම් පහුරක් හදාගෙන ගඟෙන් ඈතර වෙන්න ඕන. මෙතන බය සහිතයි, ඈතර බය රහිතයි. මතක තියාගන්න නිවනේ තියෙන කිසි දෙයක් මේකේ නැහැ. ඒ කියන්නේ නිවන කියන එක අපි රකින්න සීලේ තියෙන එකක් නෙවෙයි. සීලය කියන්නේ මෙලොව තියෙන එකක්. සමාධිය කියන එක මෙලොව තියෙන එකක්. මේ ගුණ ධර්ම ඔක්කොම මෙලොව තියෙන දේවල්. අමා ශාන්තිය කියන එක ඒක සීලය තුලින් පෙන්වන්නත් බෑ. සමාධිය තුලින් පෙන්වන්නත් බෑ.
ඒක ඔබ කොහොමද තේරුම් ගනින්ද දන්නේ නැහැ. ඒක ඊතර තියෙන එකක්. එතකොට මෙතනින් එතරට යන්න පහුරක් බැඳගෙන යන්න ඕන මහණෙනි. ඒ පහුර බඳින්න තියෙන්නේ මෙතරින්ම අරගෙන තමයි. මෙතරින් අරගෙනම තමයි පහුර. ඒ කියන්නේ මේ තමන් බය වෙච්ච ලෝකෙමයි ගස් දඬු කපන්න තියෙන්නේ. තමන් බය වෙච්ච ලෝකෙමයි ලනු හොයාගන්න තියෙන්නේ. මේකෙන්මයි මේ පහුර හදාගෙන ඊතර වෙන්න තියෙන්නේ. ඊතර වෙච්ච ගමන් පහුර අතහැරියා. ඒ නිසා කරදර පිටමයි කුසල් කරන්න තියෙන්නේ. කරදර පිටමයි කුසල් කරන්න තියෙන්නේ. කරදර ඉවර වෙලා පින් කරනවා, සිල් ගන්නවා, බණ අහනවා, කුසල් වඩනවා කියලා එකක් නැත. කරදර ඉවර වෙච්ච කෙනෙක් නැත. හැබැයි ආයුෂ ගෙවෙනවා. ඔයා කරදර ඉවර වෙනකල් ඉන්න එපා. කරදර කවදාවත් ඉවර වෙන්නේ නැහැ. කරදර සමානයි ඉවර නොවීම. සැනසෙල්ලක් ලැබුණ දවසට බණ ටිකක් අහන්න ඕන, පින් කරන්න ඕන, කුසල් වඩන්න ඕන. සැනසෙල්ල නොලැබීම සමානයි කවදාවත් ලැබෙන්නේ නැහැ. දරුවෝ මත්තේ නැහෙන අම්මලා ඊළඟට නැහෙන්නේ මොනුබුරු මිනිබිරි මත්තේ. ඕක සංස්කාරයක්. පැහැදිලිද? මම කියන්න තියෙන හදන එක තේරෙනවද දන්නේ. Tamanට වෙච්ච වැරදි නිසාවත් වර්තමානයේ කුසල් පින්දහම් රැස් කර ගැනීම මඟ හැර ගන්න එපා. ඒකට අජාසත්තත් දක්ෂ වුණා. අජාසත්ත තාත්තා මැරිලා තමන්ගේ අතින් ප්‍රතිකර්මයක් කරගන්න බැරි තත්වයට පත් වෙලා බුද්ධ ශාසනය අතහැරියේ නැහැ. ඒ වෙනකොට දඹදිව හිටපු හොඳම පරිත්‍යාගශීලී කෙනා, හොඳම සද්ධාවන්තයා බවට පත් වුණා අජාසත්ත. තුට අජාසත්ත කරපු පාප කර්මයේ ගෙවල ඉවර වෙච්ච ගමන් එයා නිරේන් මතුවෙන නෙළුම් මලක් වගේ එයාගේ පින විසින් එයාලගේ විමුක්තිය ඊළඟට හදලා දෙනවා. ඒ නිසා වෙච්ච වැරදි, වෙච්ච අඩුපාඩු, වෙච්ච මගහැරීම් සමහර අය දුකෙන් ඉන්න අපිට ඒ කාලේ මහාන වෙන්න බැරි වුණා. අනේ ඒ කාලේ අපි හරියට මේක තේරුම් ගත්තේ නැහැ. එහෙම නෙවෙයි හිතන්න තියෙන්නේ. අපිට දැන් හරි මේක තේරෙනවා නේ කියලා. දැන් හරි තේරෙනවා නේ කියලා. බුද්ධ ශාසනය අනේ අපිට අහිමි වුණා නේ කියලා දුක් වෙන්න එපා. අපි දැන් ඉපදෙනකොට බුදුරජාන් වහන්සේ නැති වුණාට, රහතන් වහන්සේලා නැති වුණාට, බෝධින් වහන්සේ ඉතිරි වෙලා, ධාතුන් වහන්සේලා ඉතිරි වෙලා, ත්‍රිපිටකාගත ධර්මයේ ඉතුරු වෙලා අපිට ත්‍රිපිටකයේ සිංහලෙන් අපේ භාෂාවෙන් කියවන්න ලැබෙනවා. අපේ අත්තල මුත්තලාට ලැබිච්ච නැති දෙයක්. හැමදාම බණ අහන්න ලැබෙනවා. අත්තල මුත්තලාට නොලැබිච්ච දෙයක්. අපේ අතින් විහෙර විහාර හැදෙනවා, ස්තූප හැදෙනවා, බෝධි මණ්ඩප හැදෙනවා. මිහි පිට එකම පසේබුදු විහාරය මේ මාළඹේ විරාජමානයි. ඒ විහෙර හදන්න වැලි කැටයකින් මිහි පිට එකම විහෙර හදන කොටස්කරුව බවට පත් වුණා. ඉතින් සතුටු වෙන්න කාරණානේ. වර්තමානයේ සතුටින් ඉන්න කාරණානේ. දුක් වෙන්න එපා. ගෙවල් වල කරදර, ප්‍රශ්න, ලෙඩ දුක්, සතුරු කරදර ඕව හැමෝටම තියෙනවා. ඒ තියෙන මිනිසුන් අතර ඔබ අතින් ඓතිහාසික පින් සිද්ධ වුණා. ඓතිහාසික කුසල් සිද්ධ වුණා. ඒ නිසා සතුටින් වාසය කරන්න.